ඔයාලම එකතු වෙලා ඉන්නේ අපේ ඔලිම්පියාඩ් මැත්ස් සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඉතින් ඔයා මේ ගාන දැක්කනම් මම හිතනවා ඔයා මේ ගාන try කරලා මේ වීඩියෝ එක බලනවා ඇති කියලා. ඔයා මේ ගාන මුල් වතාවට දැකලා වීඩියෝ එක ක්ලික් කරා නම් මම ආරාධනා කරනවා ඔයාට ගාන එකපාරක් දෙපාරක් try කරලා මේ වීඩියෝ එක බලන්න කියලා. සහ මේකේ විශේෂයෙන් මේ ගාන විශේෂයෙන් අහන්නේ එක්ස්ට අගයක් නෙවෙයි. එක්ස්ට එන විසඳුම් වල නැත්නම් සොලියුෂන් වල එකතුව මොකක්ද කියලා. හරි අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මම පටන් ගන්නම් මෙහෙම. 3x ඍණ මූල 3 x ධන 4 ධන 20 සමානයි බිඳුව. දර්ශක පිළිබඳ පුංචි කාරණා දෙක තුනක් මම මතක් කරන්නම් ඔයාලට. දර්ශක පිළිබඳ කාරණා දෙකක් තියෙනවා දර්ශක පිළිබඳ. අපි හිතමු මෙහෙම. A වල x ධන y තිබ්බොත් මට ලියන්න පුළුවන් මේක A වල x ගුණ කිරීම A වල y කියලා. ඒ කියන්නේ පාදේ සමානයි නම් දර්ශක එකතු වෙනවා. මේ තියෙන පාදේ සමානයි නම් දර්ශක x ධන y වෙලා එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් A වල x ඍණ y A වල x බෙදීම A වල y. ඔහොම ලියන්නත් පුළුවන්. ගුණ වෙද්දි පාද එකතු වෙනවා. බෙදෙද්දි ගුණ වෙද්දි දර්ශක එකතු වෙනවා. බෙදෙද්දි දර්ශක අඩු වෙනවා. ඒක අමතර කාරණාවක්. අමතර දැනුමට කිව්වේ. ඇත්තටම මේක නොදැන මේ ගාන හදන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මෙතන මේ දර්ශක එකතු වෙලා තියෙනවානේ. මම ඊළඟ ස්ටෙප් එකේ කරන්නේ ওই දර්ශක දෙක වෙන් කරලා ලියන එක. ඒ කියන්නේ 3x ඍණ මේක මට ලියාගත්ත හැකි මූල 3x ගුණ කිරීම මූල 3 4 කියලා. මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. මම කලින් කියලා දීපු උදාහරණෙත් එක්ක. ඊට පස්සේ බලන්න 3x ඍණ මූල 3x මූලය කියන්නේ මෙන්න මේ වර්ගමූල ලකුණේ තේරුම මොකද්ද? වර්ගමූල ලකුණේ තේරුම තමයි භාගවෙනි බලය කියන එක. ඒ කියන්නේ 3 භාගයවෙනි බලය ගුණ කරන්න තියෙන 4ෙන් ධන 20 සමානයි බිඳුව. දර්ශක මෙහෙම ගුණ වෙද්දි දර්ශක එකතු වෙනවා කිව්වා. බෙදෙද්දි දර්ශක අඩු වෙනවා කිව්වා. ඒ වගේම තමයි අනික් කාරණය. අපි හිතමු A වල x වරහණක් දාලා y තිබ්බ කියලා. ඒකේ උත්තරේ තමයි A වල xy. ඒ මොකක්ද ඒ උනේ? ඒ කියන්නේ මේ බලය ගුණ වෙනවා ඇතුළට. වරහණ ඇතුළට මේක ගුණ වෙනවා. ගුණ වෙලා තමයි xy ගුණිතයක් හැදෙන්නේ. එතකොට මෙතනත් එහෙම එකක් මෙතන තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේකෙන් මේක ඇතුළ ගුණ කරන්න. එහෙනම් මට මෙතන ලියා ගන්න පුළුවන් 3x ඍණ මූල 3x ගුණ කිරීම 3 භාගයේ ගුණ කිරීම 4 ධන 20 සමානයි බිඳුව. මේ දෙකට මේ 4 කැපිලා දෙකක් එනවා. දෙක එකෙන් ගුණ වුණාම දෙකක් එනවා. ඒ කියන්නේ 3x ඍණ මූල 3x ගුණ කිරීම මේ කියන්නේ මම මෙතනින් වඩා හදලා පෙන්නන්නම් ඒක 3 භාගයේ බලය ගුණ කිරීම 4. ඒ කියන්නේ 3 දෙවෙනි බලය දෙකට මේ කැපෙනවනේ 2යි දෙවරක් එක 2යි 3 දෙවෙනි බලය 3 දෙවෙනි බලය කියන්නේ 3 ගුණ කිරීම 3. ඒ කියන්නේ 9යි. එහෙනම් මට මේක වෙනුවට ලියා ගන්න පුළුවන් 9 ධන 20 සමානයි බිඳුව. මේක තවත් සුළු කරගත්තොත් 3x ඍණ 9යි මූල 3x ධන 20 සමානයි බිඳුව. දැන් මොකද කරන්නේ? දැන් මේ 3 කියන්නේ කවුද? ඇත්තටම 3 කියන්නේ කවුද? නැත්තම් මූල 3 කියන්නේ කවුද? මූල 3 කියන්නේ 3 භාගවෙනි බලය. මූල 3 කියන්නේ 3 භාගවෙනි බලය. ඒ කියන්නේ මූල 3 මට මෙහෙම ලියන්න පුළුවන් නේ. මූල 3 වලට පේනව නේද? මූල 3 කියන්නේ 3 මං කියවනේ මූල වර්ගමූල ලකුණු වලට අපිට භාගවෙනි බලය දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මූල 3 කියන්නේ 3 භාගවෙනි බලය. මූල 3 කියන්නේ 3 භාගවෙනි බලයනේ. එහෙනම් 3 කියන්නේ කවුද?
3 කියන්නේ මූල 3 දෙවෙනි බලය නෙවෙයිද? මං කියන්නේ ඔයාලට තේරෙනවද? මූල 3 කියන්නේ 3 භාග වෙනි බලයනේ. එහෙනම් 3 කියන්නේ මූල 3 වර්ග දෙවෙනි බලය නෙවෙයිද? මං හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. හරියට නිකන් මේ වගේ. මූල 3 කියන්නේ 3 භාග වෙනි බලය. දෙපැත්තම වර්ග කරමු. එහෙනම් මූල 3 වර්ගය කියන්නේ 3 භාග වෙනි බලයේ වර්ගය. මං කියවනේ මෙහෙම තියෙද්දි ඇතුළට ගුණ වෙනවා කියලා. එහෙනම් මූල 3 වර්ගය කියන්නේ 3 භාගයේ ගුණ කිරීම 2. 2ට 2 කැපුණාම 3 1 සමානයි මූල 3 වර්ගය. එහෙනම් මූල 3 1වෙනි බලය කියන්නේ පළවෙනි බලය කියන්නේ 3මයිනේ. එහෙනම් මූල 3 වර්ගය කියන්නේ මූල 3 වර්ගය කියන්නේ 3. එහෙනම් මම මෙතන 3 වෙනුවට මූල 3 වර්ගය ආදේශ කරගත්තට ප්‍රශ්නයක් නෑ නේද? එහෙනම් මම මේ 3 වෙනුවට මූල 3 වර්ගයක් දාගන්නවා. එළියෙන් ආපහු සැරයක් x අකුරක් ඉන්නවා. එයා කොහොමත් ඉන්නවනේ. මම මේ 3 වෙනුවටනේ ආදේශ කරන්නේ මෙයා. එහෙනම් මේ 3 වෙනුවට තමයි මෙයා ආදේශ කරලා තියෙන්නේ. මම මෙතනින් තමයි x ගත්තේ. x කොහොමත් එළියේ ඉන්නවා. එහෙනම් මෙතන 9යි මූල 3 x ධන 20 සමානයි 0. දැන් මූල 3 වර්ගය ඒකෙත් x වෙනි බලය. මං කිව්වේ මෙහෙම තැනකදී මොනව කරන්න පුළුවන්ද අපිට? මේ වරහණක් ඇතුලේ එළිය දර්ශක තියෙනවා නම් මේ දෙක ගුණ වෙනවා කිව්වනේ. එහෙනම් මට පුළුවන් මෙතනත් මොනව කරන්නද? මට මෙතනත් පුළුවන් මෙන්න මේ x ගෙන් මේක ගුණ කරන්න. නැත්තම් ඔව් එහෙම කරන්න පුළුවන්. එහෙනම් මූල 3 2x ඍණ 9යි මූල 3 x ධන 20 සමානයි 0. තේරුණාද? එතකොට මට මෙහෙම ලියන්න බැරිද ඊට පස්සේ? මූල 3 x මෙතන තියෙනවනේ මම මෙතනත් එහෙම කෙනෙක් හදා ගන්නවා. x වතාවක් නැත්තම් ගුණ කිරීම 2 ඍණ 9යි මූල 3 x ධන 20 සමානයි 0. හරිද? හරි. දැන් මෙන්න මේ මූල 3 x කියන්නේ වදයක් නේ ඔක ලියලා ඉන්න හැම වෙලේම. එහෙනම් මම යා වෙනකොට ආදේශයක් දාගන්නද? මොකක් හරි අකුරක් t අකුරක් u අකුරක් k අකුරක් කැමති අකුරක් දාන්න. මම t අකුර දාගන්නම්කෝ. එහෙනම් මූල 3 x වෙනකොට මම t අකුරක් දාගන්නවා. t. මූල 3 x වෙනකොට මම t අකුරක් දාගත්තේ. එතකොට මේ වර්ගය එහෙම්මම ඉන්නවා. ඍණ මෙතන 9 එහෙම්මම ඉන්නවා. මෙයා t වෙනවා. ධන 20 සමානයි 0. මං හිතනවා ඒක ඔයාලට තේරුණා කියලා. ඒක තේරුම් නැත්නම් මම එකපාරක් ආයි කියලා දෙන්නද? මෙහෙමනේ. අපි ලිව්වේ මූල 3 වර්ගයේ x වෙනි බලයනේ ගත්තේ. එයා අපිට ලියන්න පුළුවන් නේද? මේ දෙන්න ගුණ කරලා. ඒ දෙන්න ගුණ කරනවා කියන්නේ ඕනනම් මේකම සමාන නැද්ද මේකට මට කියන්න? මූල 3 x ඇතුලේ තිබිලා වර්ගය එළියේ තිබුණොත් ඒකමද නැද්ද? කොහොමත් වෙන්නේ මේකෙන් මේක ගුණ වෙන එකනේ. ඒ කියන්නේ මේකේ අන්තිම උත්තරේ කොහොමත් මූල 3 2x ඔච්චරයි. මූල 3 2x නේ. එතකොට මේ දෙකම එකයි. මේ දෙකම එකයි. මම මූල 3 x ටනේ t අකුර දාගත්තේ. එහෙනම් මෙන්න මෙයා කවුද? මෙන්න මෙයා මෙතනදී t අකුරක් වෙනවා. මෙන්න මෙයා මෙතනදී t අකුරක් වෙනවා. එහෙනම් මේක t අකුරක් දැම්මම වර්ගය කොහොමත් ඉතුරු වෙනවා. ඒක තමයි මම මෙන්න මෙතන කරේ. මේ මෙතන කරලා තියෙන මේ වැඩේ තමයි. හරි. දැන් මට එනවා t වල වර්ගජ සමීකරණයක්. මට මේකෙන් සාධක ගන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන්නේ 1. මේ දෙන්න ಗುಣ කරාම 20 හැදෙන්නේ. මෙතන තියෙන්නේ ඍණ 9. එහෙනම් ಗುಣ කරාම 20 හැදිලා එකතු වුනහම ඍණ 9 හැදෙන්න ඕනේ. 20 හැදෙන්නේ 1 වරක් 20 20 වරක් 1 දෙක මේකයිනේ. 20 වරක් 1 වරක් 20 ආයේ 10 වරක් 2 ඊට පස්සේ 5 වරක් 4 එච්චරයි නේද? එක්ක අපිට කියන්න පුළුවන් ධන 20 හැදෙන්නේ ඍණ 1 ඍණ 20ෙන් ගුණ වෙලා. අපි දන්නවා ඍණයි ඍණයි ධන වෙනවා කියලා. ගුණ කරද්දී ඍණ ඍණ ධන වෙනවා. එහෙනම් ඍණ 10 ඍණ 2කින් ගුණ වෙලා හැදෙන්නත් පුළුවන්.
ඍණ 5 ඍණ 4න් ගුණ වෙලා හැදෙන්නත් පුළුවන්. ඔය තුනෙන් ඕන එකක්නේ. දැන් බලමු මේ දෙන්නකින්ද ඍණ 9 හැදෙන්නේ. කාගෙන්ද එකතු වෙලා ඍණ 9 හැදෙන්නේ කියලා. 20යි 1යි එකතු වුනහම 21යි. 2යි 10යි එකතු වුනහම 12යි. 5යි 4යි එකතු වුනහම 9යි. හැබැයි ඕනේ ඍණ 9. එහෙනම් මේක බලමු. ඍණ 5යි ඍණ 4යි එකතු වුනහම ඍණ 5යි ඍණ 4යි. ඍණ 5කුයි ඍණ 4කුයි එකතු වුනහම අපි දන්නවනේ ඍණ 9යි කියලා. ඍණ 5කුයි ඍණ 4කුයි එකතු වුනහම ඍණ 9යි. එහෙනම් මේක නේද ගැලපෙන සොලියුෂන් එක. එහෙනම් අපි මේ 9යි t ලියා ගන්න ඕනේ කොහොමද? ඍණ 5ක් t ඍණ 4ක් t කියලා. මං හිතනවා ඒක තේරුණා කියලා. හරි. එතකොට මේක මෙහෙමනේ තියෙන්නේ. මම මේ ගාන ලියා ගන්නවා අපසරයක්. තිබුණේ අපිට t වල වර්ගය ඍණ 9ක් t ධන 20 සමානයි බිඳුව. මම කිව්වා මෙයා ලියාගන්නේ ඍණ 5යි t වලිනුයි ඍණ 4ක් t වලිනුයි. එහෙනම් මම එයා ලියා ගන්නවා. t වල වර්ග ඍණ 5ක් t ඍණ 4ක් t ධන 20 සමානයි බිඳුවයි. මට මෙතනින් t අකුරක් පොදු සාධක ගත්ත හැකි. t ඍණ 5ක් ඉතුරු වෙනවා. මට මෙතනින් ඍණ 4ක් ගත්ත හැකි. ඒත් t ඍණ 5ක් ඉතුරු වෙනවා. මේ දෙන්නගෙන් නැවත පාරක් t ඍණ 5 මට පොදු සාධකයක් විතර එළියට ගන්න පුළුවන්. t ඍණ 4 සමානයි බිඳුව. තේරුණාද? එහෙනම් මෙතනදී t ඍණ 5 සමානයි බිඳුව හෝ t ඍණ 4 සමානයි බිඳුවයි. මෙතනින් මට t ට උත්තරයක් එනවා t සමානයි 5 හෝ t සමානයි 4 කියලා. t කියන්නේ අපි දාගත්තු අකුර. අපි දාගත්තේ අකුරක්නේ. ගානේ කොහෙවත් t අකුරු තිබ්බේ නැහනේ. එහෙනම් මොකද t කියන්නේ? අපි දාගත්තේ මූල 3 x වෙනි බලයට කියලා නේද t දාගත්තේ. එහෙනම් මේක මූල 3 x වෙනි බලය සමානයි 4යි. වර්ගමූල ලකුණ කියන්නේ භාගවෙනි බලය. එහෙනම් 3 භාගවෙනි බලයේ x සමානයි 5යි. 3 භාගවෙනි බලයේ x සමානයි 4යි. මෙහෙම තියද්දි අතුරට ගුණ කරන්න පුළුවන් කියවනේ. එහෙනම් 3 x වල x බෙදීම 2 සමානයි 5යි. 3 x බෙදීම 2 සමානයි 4යි. මේ ඔක්කොම හෝ. ඒ කියන්නේ මේ උත්තර දෙකෙන් ඕන එකක් ගැලපෙනවා කියලා කියන්නේ. හෝ. දැන් මෙහෙම එකක් හොයාගෙන අපි දෙපැත්තටම ලඝු දානවනේ. නේද? මෙහෙම ආවොත් බලයකට x අකුර බලයකට ආවොත් අපි ලඝු වලින් හොයන්නේ. එහෙනම් දෙපැත්තටම ලඝු දාගමු. ලඝු මෙතන ඉන්න කෙනාගේ පාදයට දාගමු. 3 x බෙදීම 2 සමානයි ලඝු 3 5. ඒ කියන්නේ මේක මට ඉස්සරහට ගත්ත හැකි. ඒක ලඝු නීති වලින් කියන්නේ මෙතන බලයක් තිබුණොත් ඒ බලය මෙහෙම පියාඹල ඇවිල්ලා මෙතන වහනවා. හරිය නිකන් ගහක අත්තක ඉන්න කුරුල්ලෙක් වගේ. ඒ කුරුල්ල පියාඹගෙන ඇවිල්ලා මෙතන වහනවා. එහෙනම් x බෙදීම 2 ලඝු වල 3 පාදයට 3 සමානයි ලඝු 3 පාදයට 5. මේ පාදයට මේක සමාන වුණා කියන්නේ ඇතුළේ ඉන්න කෙනා පාදයට සමාන වුණා කියන්නේ ඒක එකක් වෙනවා. හරියට නිකන් මල පාදයට මල වගේ. මල පාදයට මල එකයි. ඒ කියන්නේ මෙතන ඉන්න කෙනා කවුරු වුණත් එයාම නම් ඒ ලඝු වල පාදය අපි ඒක එකයි කියලා තමයි සලකන්නේ. එතකොට ඒකත් හරි. x බෙදීම 2 සමානයි ලඝු 3 පාදයට 5. එහෙනම් x සමානයි මම 2 මේ පැත්තට ගුණ කරනවා 2යි ලඝු 3 පාදයට 5. මම එතනින් උත්තරයක් ගත්තා. මෙතනටත් ඒ වැඩේම කරමු. ලඝු 3 පාදයට x බෙදීම 2 3x බෙදීම 2 සමානයි ලඝු 3 පාදයට 4. x බෙදීම 2 සමානයි ලඝු 3 පාදයට 4. x සමානයි 2යි ලඝු 3 පාදයට 4. හිතන තේරුණා කියලා. හැබැයි අපෙන් අහන්නේ මේ උත්තරේ නෙවෙයි. අපෙන් අහන්නේ මේ උත්තරේ හෝ මේ උත්තරේ නෙවෙයි. අපෙන් අහන්නේ මේ උත්තර දෙකේ එකතුව. එයාලා අහන්නේ සොලියුෂන් වල එකතුවනේ අහන්නේ. ඒ කියන්නේ එක්ස්ටෙන්ඩ් පුළුවන් අගයන් වල එකතුව. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ 2යි ලඝු 3 පාදයට 5 ධන 2යි ලඝු 3 පාදයට 4. මට දෙකක් පොදුවට ගන්න පුළුවන්. ලඝු 3 පාදයට 5 ධන ලඝු 3 පාදයට 4. පාදේ සමානයි නම් අපිට මේ ලඝු මොනව කරන්න පුළුවන්ද? ගුණ කරන්න පුළුවන්.
එකන 2 ලඝු 3 පාදයට 5 ගුණ කිරීම 4. 2යි ලඝු 3 පාදයට 5 වරක් 4 20යි. 20යි. ඕක තමයි අන්තිම උත්තරේ. ඒ ගාන ටිකක් දිගයි, වීඩියෝ එක ටිකක් දික් වෙන්න ඇති. ඔයා අන්තිම වෙනකම් බැලුවා නම් ගොඩක් thank you. ඔයා දෙයක් ඒකෙන් ඉගෙන ගත්තා නම්, ඔයා ගාන එන්ජොයි කරා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ ගණන් දිගටම හදන්න කැමති නම්, විසඳන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ ඔලිම්පියාඩ් මැත්ස් මේ වගේම සුපිරි ගානකින් හම්බෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.